ඔබතුමාගේ ආත්මයේ සදාටම ඇතුළු ඇත. ස්වාමිනී අපි ඔබට කරුණා කර වදාළ මෙන මලව සියලු ක්‍රිස්තියානින්ගේ ආත්මයන් දේවදාවර කමින් සමාදානයේ සැතපෙන ලද්දේවා. ආමේන්. ජීවරම් නිර්මාතකමා ජීවරම් Jesus salvando você vai. Deus me vai me ක්‍රිස්තුනි ඔබට නමස්කාර කරමු ස්තුති ප්‍රශංසා කරමු. Addisadyatare Shri Guru Kuman Sirugare Balamakasira දෙවන වර පිටු වැටෙනසේක. යේසුස් හාමිදුන් දෙවන වරටත් පින ඇද වැටෙනවා. මෙසේ උන්වහන්සේ ඇද වැටෙන්නේ අපේ පාපය නිසා නේද? නමුත් උන්වහන්සේ එතනින් නැවතුනේ නැහැ. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව අපේ පාපය دايرة دورة عليك ما تخافيش هي بتسأل عليك قلت لها خليكي معايا ما تخافيش උන්වහන්සේ එකම බැල්මකින්වත් මනුෂ්‍යයාට චෝදනා කළේ නැහැ. එසේනම් අපි අපගේ වරද නොදැක අනිකාට චෝදනා කිරීම නැගුම් ඉදිරි කිරීම වරද නොවන්නේ. අපි එසේ නැගිටින්නට බැරි තරම් දුර්වල වෙලාද ජේසුස් මනුෂ්‍යෙක් හැටියට වැටෙනවා. නමුත් දෙවියන් වහන්සේ තුළ නැගිටිනවා. අපි මනුෂ්‍යෙක් විදියට ප්‍රශ්න වේදනා තුළදී වැටෙනවා. නමුත් උන්වහන්සේ දෙස බලාගෙන අපි නැගිටිනවා. උන්වහන්සේ අපේ පාපයට මිදීම දෙන්නට ඊතරම් වර කුරුසිය කර තබාගෙන අවසානයේ දක්වාම ගමන් කළේ නම් අපේ ප්‍රශ්න ඊට වඩා ඉතා කුඩා ඒවා නොවේද? Tapi semua Indian dan tulis Indian Christian Indian lahir අගට අසු නොවි ආලෝකයෙන් යුතුව ජීවිත කුරුසියන් හරහා ගමන් කරමු. ස්වාමිනී අපි ඔබට කරුණා කර වදාළ මෙන මලව සියලු ක්‍රිස්තියානින්ගේ ආත්මයන් දේවදාවර කමින් සමාදානයේ සැතපෙන ලද්දේවා. Jesus sobe para Jerusalém street sansa wada
ක්‍රිස්තුනි ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාදයක්තුපගේ ශ්‍රී පුරුෂයන් වහන්සේ ලෝකය කරවාගස්සේක. ස්වාමිනී පාපිව අපට කරුණා කර වදාළ මැනව. මලාව ක්‍රිස්තියානින්ගේ ආත්මයන් දේවදයාබර කමින් සමාදානයේ සැතපෙන ලද්දේවා. Jesus Swami දරුවෝ කුරුසේ බරේ තුන්වන වර බෙම ඇද වැටේ. ක්‍රිස්තුනි ඉතින් බලන්න ජේසුස් සමිඳුන්ගේ මුහුණ දෙස
කුරුසේ බරින් උරහිස මත ඇති තුවාල දෙස මේ සියලු දුක් වේදනා අපගේ පව් නිසා නොවේද? පාපයේ ඇලී ගැලී මානසික තෘෂ්ණාවන්ට රැවටි ජීවත් වන අපට ජීවිතය වෙනස් කරගත හැකිද? සහෝදරයාගේ සුහද වෙනස් වෙන්න උන්වහන්සේගේ වැටීම අපට දැනෙනවාද? වේදනාව දැනෙනවාද? ඉතින් අපට පුළුවන් නම් ජේසු වෙනුවෙන් වැටෙන්න, වෙනස් වෙන්න. සියලු ක්‍රිස්තියානින්ගේ ආත්මයන් දේවදයාවර කමින් සමාදානයේ සැතපෙන ලද්දේවා. කල්වාරි ගමනේ මාගේ කුරුසේ කරතබාගෙන යන ඒ පාප රහිත උත්තම පූජක විදින්නට සිදුණු අප්‍රසන්නම සිද්ධිය මුහුණ දෙන්නට සිදු වෙනවා. ජුදයෝ ජේසුගේ වස්ත කඩා දමනවා. මොහොතක් මරියම් මැද්දෙන සිතින් මවා ගන්නවා. ලෝකයක් ඉදිරියේ හංගට ගහපු අය ජුදා සමාජයේ අමුවේ නිර්වස්ත කරපු අයව ජේසුව අනුතින් ඇඳුම් අන්දලා නිදස් කොට නිදහස් කරනවා. ජේසුවේ සිද්ධිය මතක් වෙනවා ඇති. ඒත් කෝ කෙනෙක් ජේසුට ඇඳුම් අන්දනවා. අද සමාජයේ මරියම් මැද්දෙන කොයිතරම් අපිට හමු වෙනවද? අපි ඒ අයට පාරක් ගානේ අවමෝන් කරමින් ජේසුව කී පාරක් නිර්වස්ත කරනවද? උන්වහන්සේගේ හිතට දුක් දෙනවාද? ජේසුව අපගෙන් බලාපොරොත්තු වන්නේ එහෙම දෙයක්ද? අපි හැම මෙමෙස්නේ පොරොන්දු වෙමු. අන්විනි නොකරමින් අපගේ මලාව සියලු ක්‍රිස්තියානින්ගේ ආත්මයන් දේවදයාවර කමින් සමාදානයේ සැතපෙන ලද්දේවා. ජීවමාන ජේසුනි ඔබ වහන්සේ කොහොමද එදා මේ ලෙඩුන් සුව කරපු දෑත
මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් ඇවිත් දෙපය ඔබ වහන්සේ කොහොමද එදා දවසේදී හිර කරන්න ඉඩ දුන්නේ? එදා හේවායනුත් හිතුවා, නායක පූජකවරුනුත් හිතුවා ජේසු වෙන ගැහුවොත් හිර වේවි කියලා. ඒ තාත්තගේ කැමැත්ත ඉෂ්ට කරන්න යන නිසා මේක හිරවීමක් නෙමෙයි. මේක ගැලවීමක් බවට පත් වුණා. ඒ නිසා ස්වාමින් වහන්සේගේ එක අතක් වෙනුවට අත් උන තරම් හිල් වුණා. ඒ නිසා අපි සමහර වෙලාවට මිනිසුන්ගේ කටවල් වහන්න හදනවා. ඔබේ අම්මා කතා කරනකොට ඔබ කියනවා අම්මා කට ඉන්නකෝ මගේ පාඩුවේ මං වැඩ කරගන්නම්. තාත්තගේ කට වහනවා. දුවගේ පුතාගේ කට වහනවා. ඔබත් එක්ක තාත්තාගේ හස්තයට වාර දෙමින් ජේසු කියනවා සියල්ල නිමා විය. මනුෂ්‍ය මට්ටමින් බලන විට මෙය අවාසනාවන්ත අවසානයක්. මරණය යනු තවදුරටත් බලාපොරොත්තු නැති පරාජයක්. ඒ හිතුණු අපිට පළමුවට කොරින්ති ලිපියේ පවුලුතුමා කියනවා පුරුෂයේ පණිවිඩ විනාශ වන අයට විකාර දෙනුමකි. එහෙත් විමුක්තිය ලබන අපට එය දෙවියන් වහන්සේගේ බලය වේ. මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ජේසුස් ස්වාමි දරුවන් පුරුෂයේ තම ප්‍රාණය පූජා කරමින් පැවසූ යානන් සමග බලය